ඔය මිනිස්සු සමහරලාවට කියනව නේද මේ ඔච්චර හම්බ කරන්නේ ඇයි ඕකෙන් ටිකක් පිට කාට හරි දෙන්නකෝ අර දුප්පත් අන්න අර අරූට දෙන්න තිබ්බනේ ඔය කාර් එක ගත්ත වෙලේ අරූට ඕක කරන්න තිබ්බනේ පන්සලකට දෙන්න තිබ්බනේ මොනවා හරි ගුණ කතා කියනව නේද මට උංග තම පේන්න බැරි යකෝ අපේ මහන්සියෙන් නම් අපි මේ දේ කරගත්තා දැන් හිතන්නකෝ උදාහරණයක් විදිහට අර පහුගිය කාලේ දැන් ධම්මික වෙරනේ කවුද මෙයා ඩඩ්ලි සිරිසේන මහත්තයා දැක්කද මේ ළඟ පොර වාහන සෙට් එකක්ම ගත්තානේ රෝල්ස් රොයිස් එකක් ගත්තා ඊට පස්සේ අර බෙන්ස් එකේ අර මේබැක් GLS 600 දුන්න මතකනේ අර බැම්පි යන ජිප් එක තියෙන්නේ අර ඒක තමයි දැන් දැනට අරගෙන දෙන ලංකාවේ ගණන් වැඩිම වාහනේ ඒක හරිද එතකොට ඒවයි ගන්නන මම කමෙන්ට් එකක් කියනකොට දැක්කේ අනේ ඌ ඉතින් පිනට දහමට දෙන්න තිබ්බ දේවල් මිනිස්සු කීයකට කන්න දෙන්න තිබ්බද එහෙම කියන එක හරි වැරදි ළමයි. හරිද? ඒ මිනිස්සයා අපි ඩඩ්ලි සිරිසේනව පැත්තකින් තියමුකෝ. මන් දන්නේ නෑනේ ඒ මිනිස්සයා හම්බ කරපු විදිය. අපි මේ හම්බ කරන්න අපි මේ ගහන ගේම උදේ 8 ඉඳන් හවස 5 වෙනකන් උගුර ලේ රහ වෙනකන් උගන්නලා එතනින් පස්සේ ළමයින්ගේ ප්‍රශ්න අධිසදලා ගෙදර ඇවිල්ලා ඔන්ලයින් පන්තිත් කරගෙන අපේ පුද්ගලික ජීවිතේ නැති කරගෙන මේ හැමදේමත් කරලා නිකන් ඉන්න වෙලාවටත් කල්පනා කරන්න අර ටියුට් එකට මේක දාන්න ඕනි දැන් මේ කාලේ මේ වීඩියෝ එක දාන්න ඕනි. ඌවා හිත ජීවිතේම මේකට කැප කරලා අපි හම්බ කරගන්න දේවල් ඒකේ පූර්ණ අයිතිය තියෙන්නේ මහන්සින මිනිස්සුන්ට. මම මේකෙන් අපේ පැත්තෙන් නෙමෙයි. ඕනම හම්බ කරන මිනිස්සෙකුට ඕනම සල්ලි තියෙන මිනිස්සෙකුට ඒකේ අයිතිය තියෙන මේ මිනිස්සුන්ට. උට කැමති නම් උදෙයි නැත්තම් උනොදීවි. අපිට එහෙම ජජ් කරන්න බෑ. ඔයාට මේක දුන් මේක මේ වෙනුවෙන් කරා නම් ඊට වඩා හොඳයි. එහෙම අපි කොහොමද කියන්නේ? ඒ ඌ මහන්සින ඌව සැටිස් කරගන්නනේ. එතකොට අපි ළමයි අපි හැමදේම කරන්නේ අපිව තෘප්තිමත් කරගන්න නෙවෙයි නම් එතකොට අපිට සැපක් දෙන්න නෙවෙයි නම් අපි මොකටද මේව කරන්නේ අන්න ඒකයි ප්‍රශ්නේ. එතකොට අපි කාටද ඔයාලා කවදාවත් ඒක කැත පුරුද්ද කරගන්න එපා. මේ සල්ලි මුන්ට ටැක්ස් ගහලා ගන්න ඕනි රජයට. මේව රජය රාජසන්තක කරන්න ඕනි මුන් රංගනවා වැඩි. රංගන්නෙත් උට තියෙන නිසානේ. උඹ ඒව බලලා දුක් විඳින්න නැති නිසානේ. ගේමක් ගහන්න අපිත් දැන් මටත් එහෙම මේ මහලොකු මගුලක් නෑ. නමුත් මට අවුරුදු 24කට මං සාමාන්‍යයෙන් හොඳ මට්ටමක දෙයක් කරගෙන ඉතින් මගේ ගෙවත්තේ වාහන දෙක තුනක් තියෙනවා. ඒක දීට මීට අවුරුදු 5කට කලින් බැලුවොත් එහෙම මට කියලා බයිසිකලයක් තිබෙන්නේ නෑ. මාත් ගෙදරි සල්ලි ඉල්ලන් තමයි කැම්පස් එකට ගියේ. ඔය ඉන්ඩිවිජුවල් ක්ලාස් කර තමයි ඔය පොඩි බයිසිකලයක් ඉස්සෙල්ලම ගත්තේ. එහෙම කරන කාලෙලා දීලා සේල් වලට ගිහිල්ලා අද ගන්න වගේ වාහන බැලුවා. අපාර්ට්මන්ට් ගිහිල්ලා බොරු ටිකක් බලනවා නිකන් අර අපි ලබන මාසේ එනවා මෙහෙම කොළඹට මේ වාහනේ ට්‍රැෆික් නිසා ආවේ බයිසිකල හේතුවක් කියන්නත් එපේ. ඒ වගේ මෝඩාතල් ගත්තා. නමුත් ඒවා දැන් ඇත්තටම තියෙනවා. අපාර්ට්මන්ට් වාහන නම් වාහන ඒ දේවල් දැන් තියෙනවා දෙයියනේ කියන්නේ. එතකොට එහෙම ළමයි මේ මහන්සි වෙලා අචීව් කරගත්ත මිනිස්සයා ඉන්න තැන අපිට යට ඉන්න ජජ් කරන්න බෑ. ඔයා මේක කරා නම් හොඳයි මීට වඩා රෙද්ද තමයි. එහෙම කොහොමද අපි කරන්නේ?